ආයුබෝවන් මගේ මිත්‍රවරුනි. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි යන්නේ ඉතාලියේ වෙනීස් නගරයට. ආසන්නව තියෙන ලෝකයේ අద్භූතම සහ බියජනක ස්ථානයක් විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙන දූපතකට. මේ දූපතේ නම තමයි පොවිලියා අයිලන්ඩ්. අද වෙද්දි මේ දූපත පාළුවට ගිහින් තියෙනවා. ගොඩනැගිලි කැලෑවෙන් වැහිලා ඒ වගේම මේ දූපත වටා මරණය, වසංගත සහ අద్භූත කතා රාශියක් තියෙනවා. ඒත් ඇත්තටම මේ දූපත ප්‍රසිද්ධ වුණේ මොනවටද? ඇත්තටම පොලිවියා අයිලන්ඩ් එක හොනට් අයිලන්ඩ් එකක්ද? අද අපි ඒ ගැන හොයලා බලමු. පොලිවියා කියන්නේ ඉතාලියේ වෙනිස් ලැගූන් එකේ තියෙන කුඩා දූපතක්. වෙනිස් නගරය කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධ ටූරිස්ට් සිටි එකක්. වෙනිස් වල සුන්දර ඇලමාර්ග, පැරණි ගොඩනැගිලි සහ ටූරිස්ට් වලින් පිරුණු වීදි තියෙනවා. මේ සුන්දර නගරයට එතරම් දුරකින් නෙවෙයි සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක් තියෙන මේ අద్භූත දූපත පිහිටලා තියෙන්නේ. අද පොලිවියා දිහා බලද්දී අපිට පේන්නේ ගස් වලින් වැහිලා ගිය පැරණි ගොඩනැගිලි සහ පාළුවට ගිය ස්ථානයක් විදියට. ඒත් මේ දූපතේ හිස්ටරි එක අවුරුදු 100 ගණනක් පරණයි. වසංගතත් එක්ක බැඳුණු ඉතිහාසය පොවිලියා ගැන කතා කරනකොට අනිවාර්යෙන්ම සඳහන් වෙන දෙයක් තමයි ප්ලේග් වසංගතය. යුරෝපයේ අතීතයේ වසංගත රෝග නිසා මිනිස්සු විශාල සංඛ්‍යාවක් මිය ගියා. ඒ කාලයේදී රෝගයේ පැතිරීම පාලනය කිරීම සඳහා රෝගී පුද්ගලයන් සහ මියගිය පුද්ගලයන් වෙන ස්ථානවල තැබීම සිදු වුණා. පොවිලියා දූපත් එවැනි කටයුතු සඳහා භාවිත කළ බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. බොහෝ මිනිසුන් මේ දූපතට ගෙන ආවා. ඒ අතරින් බොහෝ දෙනෙක් නැවත තමන්ගේ නිවස්වලට ගියේ නැහැ. ඔවුන්ගේ ජීවිත අවසන් වුණේ මේ දූපතේදීමයි. මේ හේතුව නිසා පොවිලියා අයිලන්ඩ් එක මරණයත් සමග දැඩි ලෙස සම්බන්ධ වුණා. පොවිලියාහි ඉතිහාසයේ තවත් අඳුරු පරිච්ඡේදයක් තමයි එහි තිබූ මෙන්ටල් හොස්පිටල්. දූපතේ පැරණි ගොඩනැගිලි අතරින් මේ හොස්පිටල් එක විශේෂ ස්ථානයක් ලැබෙනවා. එහි රෝගීන් ජීවත් වූ බවත් ප්‍රතිකාර ලබාගත් බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත් කාලය ගත වෙද්දී මේ රෝහල වටා විවිධ භයානක ස්ටෝරිස් පැතිරෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම රෝහලේ සිටි වෛද්‍යවරයෙක් ගැන අద్භූත කතාවක් පවා තියෙනවා. අద్භූත වෛද්‍යවරයාගේ කතාව. ලෙජන්ඩ් එකට අනුව මේ රෝහලේ සිටි එක් වෛද්‍යවරයෙක් රෝගීන් මත අසාමාන්‍ය එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා. කාලයක් ගත වෙද්දී ඔහු මානසික අස්ථාවර වී රෝහලේ කුළුණකින් පහළට පැන මිය ගිය බවත් කතාවල තියෙනවා. ඒත් මෙතන වැදගත්ම දෙයක් තියෙනවා. මේ කතාව ලෙජන්ඩ් එකක් පමණක් විය හැකි බවත් එය සනාථ කරන විශ්වාසදායක ඉතිහාස සාක්ෂි නොමැති බවත් කියන්න ඕනි. ඒ නිසා අපි මේ කතාව ඇත්තක් කියලා කියන්නත් බැහැ. ඇත්තටම මෙහි හොල්මන් තියනවද? දැන් තමයි මේ කතාව වඩාත්ම ඉන්ටරෙස්ටිං කොටස එන්නේ. පොවිලියා අයිලන්ඩ් එක ලෝකයේ පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ හොන්ටඩ් අයිලන්ඩ් එකක් විදිහට. මේ දූපතට ගිය බව කියන සමහර අය අමුතු සද්ද ඇහුණා කියලා කියනවා. තවත් අය මිනිස් ෂැඩෝ වගේ දේවල් දැකලා තියෙනවා කියලාත් කියනවා. සමහරු කියන්නේ කිසිම හේතුවක් නැතුව Tamanට අමුතු බියක් දැනුණා කියලායි. ඒ වගේම දූපතේ අතහැර දැමූ ගොඩනැගිලි ඇතුළින් මිනිස් කටහඬවල් ඇසෙන බවත් කතාවල කියලා තියෙනවා. නමුත් මේ කිසිම දෙයක් සයන්ටිෆිකලි තහවුරු කරලා නැහැ. ඒ නිසා මේ ඇත්තටම අద్භූත සිදුවීම්ද නැත්නම් මේ ස්ථානයේ අඳුරු ඉතිහාසය නිසා මිනිසුන් තුළ ඇතිවන බියද කියලා අපිට නිශ්චිතවම කියන්න බෑ. ඉතින් මිනිසුන් ජීවත් වූ මේ ස්ථානය අද සම්පූර්ණයෙන්ම වෙනස් පෙනුමක් ගන්නවා. ඒ නිසාම මේ දූපතේ ෆොටෝස් සහ වීඩියෝස් අන්තර්ජාලයේ විශාල අවධානයක් දිනා ගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් ටුවරිස්ට් ස්ථානයක් වගේ මේ දූපතට ගිහින් ඇවිදින්න පුළුවන් කියලා හිතන්න එපා. ප්‍රවේශය සීමා කර ඇති අවස්ථා තිබෙන නිසා නීතිය සහ අවසර ගැන සැලකිලිමත් විය යුතුය. ඒක ඉතාම වැදගත්. ඉතින් මේ කතාවේ අවසානය. ඉතින් මිත්‍රවරුනි, මේ තමයි ඉතාලියේ පොවිලියා අයිලන්ඩ්. ඒකේ අඳුරු ඉතිහාසය මේ දූපත ඇත්තටම හොන්ටඩ් ස්ථානයක්ද නැත්නම් අවුරුදු ගණනාවක් පුරා පැතිරුණු ජනප්‍රවාද සහ කතා නිසා නිර්මාණය වුණු මිස්ට්‍රි එකක්ද? ඒ තීරණය මම ඔයාලට බාර කරනවා. ඔයාට අවස්ථාවක් ලැබුණොත් පොවිලියා අයිලන්ඩ් එකට යන්න කැමතිද නැද්ද?
ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් විදිහට මට කමෙන්ට් කරලා තියන්න. මේ වගේ ලෝකයේ අద్භූත අමුතු සහ සුන්දර ස්ථාන ගැන තවත් වීඩියෝ බලන්න ආස නම් මගේ YouTube channel එක subscribe කරලා like කරලා share කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට මම ඔබගෙන් සමු ගන්නවා. සුබ දවසක්.